අම්මයි කන්නඩ එකනේ. අය Hai යාළුවනේ කොහොමද ඔයාලට මේ මගේ පිටිපස්සේ පැත්තෙන් කෙනෙක් ඉන්නවා. ඉතින් අද අපි මේ පොඩි වැඩකට එළියට යන්න කියන්නේ. පොඩි වැඩක් කියන්නේ අපේ අලුතෙන් එන්න පැටියට අපි බඩු ගන්න යන්න හදන්නේ. පැංචිද කියලා අපි දන්නෙත් නෑ තාම. ඉතින් අපි යාට මණිකල බඩු ගන්න තමයි අද යන්නේ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක බඩු ටික අරගෙන යන්න. යන් ඉන්න. ඔකනේ. ඔව්. ඔකනද? හරි. ඔකම ගත්තනේ. අම්මයි කන්නඩ එකනේ. අය මගේ. ඒ තරම් මම බලයි. යාළුවනේ අපි දැන් ඉන්නේ 12:05ක අක්කා ගියා මේ 12:05 බෑග් කවුන්ටරේ බෑග් තියන්නේ. අපි ඒකේ බෑග් තියලා අපි මේ කඩවල් දෙක තුනක බෑග් තියනවා නේ. අපි 12:05ට යන කලින් ඉස්සෙල්ලා මංජරිකට යනවා. මංජරිකට ගිහිල්ලා මංජරිකේ වොඩ්‍රවමක් දාලා ඇවිල්ලා අපි 12:05ට යන 12:05න් තමයි බට්ටි ගන්න අපේ අයිඩියා එක තියෙන බලමු කඩවල් දෙකේ ප්‍රයිස්. Right. මෙයා යන්නේ කොහෙද දන්නවද? මේක. අද? වැට ගැලවිලා. නේද? මම මිදින්න හොයාගන්න ඕනේ. මම මෙතන මම තමයි මෙතන. මේක යට දෙන්න ඕනේ. මේ වැත්තේ වල. ඔබස්. උඩ එක. උදේ පහළට යන්න ඕනේ. හතර ගියදී මතක. හතරද? තුන. මට මතකයි දිය. පරිජිරි. ඒක ආරේ තියෙන්නේ. ඔව් ඒක ආරේ තියෙන්නේ. බජන්. මේ ආව ගමන් යායකන් යන්නේ. ඉස්සෙල්ලා මේ ආපු වැඩේ කරන්නේ. යන්න අපි දැන් ඉන්නේ මංජරිකේ බේබි අයිටම් තියෙන සෙක්ෂන් එකේ. මේකේ රෝස පාට විතරයි තියෙන්නේ. ආහේ. හින පාට කරන්නේ. සුදු පාටියනේ. මේ සුදු පාට දෙන්නේ. මේ රෝස පාට දෙන්නේ. රෝස පාට විතරයි තියෙන්නේ. අනිත් ඒවා ඉවරයි කියන්නේ. මේ 500. සුදු පාට ගත්තා. සුදු පාට ගත්තා නේද? මේක ගත්තා. දෙකේම රෙද් එක වගේ නේ. මේකක් නේ. හැබැයි මේ විදිහට ගැටක් කරන්නේ අර වෙනස් කෙනෝ මොලේ. මල් ලස්සන. චිද. Nyaw gak ada ikan lu. Eik. Nah, di sini panci kan? Eik. පාට වල හරියන්නේ Mudah. ඒ ගන්න ඕන පාට වල තියෙනවා. Ini baby bag nih. Ekor nih. අරකනේ හිමතා. Mana යාර කුෂන් එක. cushion ini?
ආයතන තියෙනවා. ඇති. Dane. Komen ini. Ayo. ඕක පැදුවේ නැත්නම් ගෙදර යන්න. Hah? ඕක පැදුවේ නැත්නම් ගෙදර යන්න. Bakal. ඔන්න හලයි මංජරකේ බඩු අරන් ඉවරලා අපි දැන් යන්නේ මේ 12 මහට. ඔන්න අපි දැන් ඉන්නේ 12 මහේ මේ බලමු මෙහෙම මොනවද ගන්න පුළුවන් කියලා. Emang lihat pengen gitu. Lihat pengen gitu. Inang. සුදුරු වතුර ගන්න. Betul ni. Sudu. Mesti ya. Tunai. Sudah dan. Oh, tunai. Ini padahal nggak tahu. Sudah pada. Kamar ketiga tiga-tiga sudah pada. Ada logo yang large tu Excel. Apa kami ni? Yo the size. Show the size. Ya, amma gන්න හරි අම්මට දෙන්න. එලක මංකොල කෑවනේ. Ya, ya. මොකද? ඈ? ටිකල්ලි මේ ඔන්න තියෙනවා මේ අක්කගේ ප්‍රෙග්නන්ට් බඩු ටික. අක්කගේ වත් තියෙනවා. ඒ මඩක් තියෙනවා.
හරි වාන්නේ ඇති. හරි මේ ප්‍රෙග්නන්ට් බඩු ටික මේ මුලින්ම කියනවනේ මේ බඩු ඔක්කොම නෙමෙයි. අපි මේ ටික පෙන්නන ගමන් පෙන්නලිවල කියන්නන්නේ. පෙන්නලිවල කියන්න මොකද අපි ඔක්කොම ගත්තේ නැත්තේ කියලා. මේ ඉස්සර මේ පොඩි බෑග් එකක්. මේක මංජරියකේ. මේක මංජරියකේ. මංජරියේ මෙන්න මේ මේ මොනවද මේ පැනල් නේ? ඔව් පැනල්. මේ අපි 12 මහෙන් තමයි බඩු ඔක්කොම ගත්තේ. මේ ගාලත බේබි ඇඳුම් බඩු කඩවල් තියෙනවා තව. 12 මහෙන් තමයි අපි බඩු ඔක්කොම ගත්තේ. මේ මෙන්න මේ පැනල් දෙක විතරක් මෙහෙන් ගත්තා. මොකද මේ 12 මහේ තිබ්බේ රෝස් පාට පැනල් විතරයි. අපිට සුදු පාට එකේ මෙහෙම තියෙන එක නෙමෙයි රෝස පාට එකේ මේ විදිහට print කරලා තනිකරම රෝස් පාට විතරයි මේ. ඒත් අපි මේ අර එහෙම ගෑල්ලා මේක රෝස පාට පිළිනොනේ තනි පාටම ගන්න කිසිම අයිඩියා එකක් නැහැ. අපි සුදුර ගත්තෙත් නැන්නේ. සුදුරත් දෙකම කලම මේ ටයිප් එකට ඇත්තේ. කියන්නේ මෙයාට අපි හිතුවා මෙයාටත් මේ විදිහට මේ අදටත් තියෙන සුදුරු ගත්ත රින් පාට පැනල් එක. මේ විදිහට නෝමල් කියන්නේ සුදු පාට පසුබිම මෙහෙම තියෙනවා ගන්න අයිඩියා එකක් තමයි අපි දෙන්නේ කලින්ම තිබුණේ. ඒ නිසා තමයි මේ විදිහට ගත්තේ. මේ ඉතින් මේ පැනල් එකකට මේ පැනල් එකක් මේ 570 මංජරියකේ ප්‍රෙග්නන්ට් අම්මලා අපේ channel එක වීඩියෝ බලන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ගේ පැතිවල ඒගොල්ලෝ ගන්නම් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න බඩ් ටික අරගෙන නම්. මේ පැනල 570යි. මේවා ඉතින් පාට අනුව එකෙත් වෙනස් වෙනවා ඉතින්. ඔයාලට පාට අනුව වෙනස් වෙනවනේ. ඔව් පාට අනුව වෙනස් වෙනවා. පාට අනුව වෙනස් වෙනවා මේ ප්‍රයිස් එකනේ. ඔව්. print එක ගන්න. ඉතින් කලර් එකේ print කරලා තියෙනවනේ ඒක වෙනම පාට මේ price එකක් එහෙම වෙනවා. ඒක මංජරියේ. ඊට පස්සේ 12 මයි. මේක අර මේ අර බබාගේ ඔළුවටත් එක්ක දාලා ඒකන්නේ. මේක අර බබාගේ ඔළුවට දාලා ඊට බබා මේක උතල් තියෙන්නේ. ඒකත් පැනල් එකක් තමයි නේ. ඒකත් පැනල් එකක් තමයි. ඒකක් ගත්තා. මෙතන ඔළුව දාන විදිහ. මේක මෙහෙම ඔළුවට දාලා ඊට පස්සේ ඔතන තියෙන්නේ. මේක හොඳයි කියන්නේ මේ දෙපැත්ත මූල් එක තියෙනවනේ. මේක මේ 650යි. මේකෙම තව ඊට වඩා ටිකක් ගන්න එක තිබ්බා. ඒක 900 ගන්න. 990ද කොහෙද? තව එකක් තිබ්බා ඒක 1000 ගන්න. අනේ තුනී මේකක් තිබ්බා 400 ගන්නනේ. 475 වගේ මේක අතරමැදි එකක්. අපි මේකෙන් ගත්තේ. ඊට පස්සේ ගත්තා එන්න මේක. මේක මේ පැනල් කිට් එකේ. පැනල් කිට් දෙකක් ගත්තනේ. ඔව් පැනල් කිට් කියන්නේ තොප්පියයි ටොප්පියයි මේස් එකයි කල්සමයි කල්සමයි උඩ ජගත් එකයි එක. මේකක් වුණා 395ක්. මේක 395යි. මේවට එක එක ගණන් වල තිබ්බා. මේවත් එක එක ගණන් වල එක එක පාටට අපි මේ පාටින් තමයි ගත්තේ. මේවත් මේ තුනක් ඉල්ලලා තියෙනවා. ඒක මේ ප්‍රමාණයක් ප්‍රමාණය කියලා නේ. නැහැ. පැනල් එකකින් ගිහලා තියෙන්නේ. ඔව්. අපි එනවාට දෙකක් ගත්තා. දෙකක් ගත්තා. ඊපස්සේ ඊට පස්සේ ගත්තා මේ පොඩි මේ ඇඳුම් නැප්කින් නේ. ඔය නැප්කින්. නැප්කින් මේ නැප්කින් නම් තියන්නේ මෙහෙම. නැප්කින් මේක 6ක් තියෙනවා. ඔව්. මේ 6 එක මේ 495යි. නැප්කින් ලිස්ට් එකේ 24ක් ඉල්ලලා තියෙනවා. ඒකට අපි මෙතන අතර ඉල්ලලා තියෙන්නේ මේ සයිස් එකේ. මේ 20යි 20 සයිස් එකේ තමයි අතර ඉල්ලලා තියෙන්නේ. අපි ඒනට 12ක් ගත්තා මේ ඉතුරු ටික ගෙදරදී මහගන්න. මෙතන 12ක් ගත්තා මේ මෙතන 12යි තියෙන්නේ. එතන ටික ගෙදරදී මහගනින් හෝ මොකෝ මේවා ආයි හොදලානේ පාවිච්චි කරන්නේ. හොය දෙනව නැතුව මේක එකපාර පාවිච්චි විසි කරන්නේ නැහනේ. ඒකට ඇත්තටම මලික මේ දරුවා ගොඩක් කාලයකට කරන්නේ. ඔව් නැප්කින් කියන ගොඩක් කාලයක් කොනින්නේ මොකද දරුවා එකම සයිස් එකේ ඉන්නේ පොඩි කාලේ අර මේ කාලේ ඉක්මනට ටිකක් ලොකු වෙනවනේ. ඔව් මාස දෙකේ මේවා පාවිච්චි කරලා පොඩි කලිසම් වලට ඉබේටම බහිනවා. එතකොට මේ උපරිම ඕන මාස 3ක් 4ක් නැප්කින් ඇඳෙයි. ඊට පස්සේ නැප්කින් එක ඇඳෙන ඊට පස්සේ පොඩි මේ නැප්කින් මේ වගේ මේ රෙද්දෙන් මහපු චුටි කලිසම් තියෙනවනේ. අනේ කලිසම් අපි ටික ගත්ත පෙන්නන්න වලට. ඒ නිසා තමයි අපි මේ විදිහට ගත්තේ. අමිත මෙන්න මේක. මේ තියෙන්නේ ඉතින් නැප්කින් මහපු රෙද්දෙන් මහපු කලිස ඊට පස්සේ මාස 4ක් දෙන්න මහපු මේ මාස 4ක් 5ක් විතර ඊට පස්සේ මේ වගේ තමයි ගොඩක් ඇඳෙන්නේ නේ. ඔව්
ඒ නිසා තමයි මේ මේකේ කලිසම් 6ක් නේ. 6ක් තියෙනවා මේ කලිසම් 6 295යි. මේක ගත්තා. ඊට පස්සේ තව ගත්ත මේ මොනේ මේ පිහිදාන්නේ. පිහිදාන්නේදී මේ ලිස්ට් එකේ නම් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. අපි ඒක නම් දෙකම ගත්තා. මේකේ මේ ඩබල් එක කියන්නේ දෙපැත්තම තියෙන එක නැත්තම් තනි සිංගල් එකක් තියෙනනේ. තනි සිංගල් එකක් තියෙනවා. 12 පහ තිබෙන්නේ නැහැ. ඔව්. මෙහෙ තිබෙන්නේ අර මංජලි කියන තිබ්බා. මේ ඩබල් එක 550යි. ඉතින් මේ දෙකක් සමහර ගත්තා. ක්ලිනික් වලින් කියනවා විශ්ලා ගන්න ඕන එක මොකද්ද කියලා. ඕනේ. ඔව්. ඊට පස්සේ මේ තියෙන්නේ මේ පොඩි බේබි ඇඳුම්නේ. බේබි ඇඳුම් ගත්ත මේක. අපි හයක් ගත්තා තේපේනවා. තව එකක් නැද්ද? හයද ගත්තේ නෑ තව එකක් ගත්තා. හයනේ. බේබි ඇඳුම් ගත්ත මේක ඇඳුම් හයක් තියෙනවා. 895යි. හය ගත්තේ. මේක හයක් ගත්තා. ඊට පස්සේ අපෝ 6යිද ගත්තේ කියලා 6යි ගත්තේ. මොකද මේ ගෙදර තියෙනවා. ඔව්. يعني සුදුට ගත්ත ඒවා අපි අන්ද පාවිච්චි කරමු නැති ඒවා හයක් විතර තිබුණේ. ඔව්. හයක් විතර තිබේ. ඒ නිසා මේ අපි ඒ ටික ඒවා තියෙන නිසා අපි මෙතෙන් 6යි ගත්තේ. සුදුට ගත්ත අලුත් ඒවා තියෙනවා පාවිච්චි කරමු ඒ ටික ගන්නවා ඉතුරු ටිකට. ඔය මේ බොරුවට අනවශ්‍ය දේ අරන් වැඩන්නේ මොකද මේවා එකපාර මොකෝ ආයි පාරක් යට අන්නන්න බෑනේ. ඒ ඇඳුම් පස්සේ ඊට පස්සේ එයාගේ අඳින්න පුළුවන් කාලේ පෙන්නන පස්සේ ඉවරයි. ආයි මුදෙන් අරගෙන ගොඩ ගහලා තියන් ඉන්න බෑනේ. සුදු පුංචි කාලේ කියන්නේ සුදුට අවුරුදු 7ක් පහු ඔව් වෙලා හතර පහේ තාම ඒවා හොඳ තියෙනවා. හොඳට තියෙනවා. තියෙන විදිහට ගොඩාක් අරගෙන වැඩක් ඔව් මේ වයස කියන ඉක්මනට ගෙවිල යනවා අර. නෑ ගෙවෙනවා. ඉතින් මේ ඇඳුමත් ඕනෙකින් මාසෙත් වගේ තියෙනවා. පස්සේ තියෙනවා මට ගත්තා. පස්සේ චීත්ත දෙකක් ගත්තා. චීත්ත දෙකයි මම ගත්තේ. චීත්ත ලිස්ට් එකේ අපිට තියෙන 5ක් 6ක්. චීත්ත පහක් හයක් තියෙනවා. ගෙදරත් චීත්ත දෙකක් තියෙනවනේ. මම චීත්ත දෙකක් තියෙනවා. මම තව මේ චීත්ත 3ක් ගන්න කියලා ගියේ. හැබැයි මේ මට හරියන විදිහට හම්බුනේ චීත්ත දෙකයි. දෙකයි ඉතින් ඒ දෙක ගත්තා අපි. මේ ඔයාලා දන්නවනේ ප්‍රෙග්නන්ට් කට්ටියට කියන්නේ තද පාට මේ චීත්ත ගන්න එපා කියලා. එතකොට ගන්න තියෙන පාටක් තියෙනවනේ ඒකත් එක්ක අපිට ෆැමිලි පාට කහ පාට ඒ වගේව ගන්නත් බෑ. ඉතින් මම මෙන්න මේ වගේ ලා පාටට හුරු චීත්‍රමයි ගන්න මේක ජඩගෙත් පොඩක් හගතිය තියෙනවා. හගතිය තියෙනවා නම් අදිස්සියේ හින්දා මේක ඔව් පේනවනේ. මේ ඔල ඒවා බලා ගන්න ඕන නිසා මේ උලන්දර ලා පාට චීත්‍ර තමයි අඳින්න කියන්නේ. පැහැදිලිව පේන්නේ මම මාත් ඔබ දන්නවා මම ගියා අර මේ අක්කගේ සැසි තියෙනවනේ. සැසි එකට ගියා. ඒ නිසා මේ මම තහන්නේ දැන් මාත් ටිකක් දන්නවා. මේකක් වුණා 575ක්. චීත්‍රයක් 575යි. චීත්‍රයක් ගත්තා. තව මේ බෑග් එක කුඩේ. මේ කුඩේ තියෙනවා. මේ කුඩේ අපේ ගාව කුඩයක් තිබ්බ මෑතක් කරගෙන මේ සුදුර ගත්ත කුඩේ. ඊට පස්සේ මේ පොඩි අකර දැබ්බයක් කියලා කුඩේ ලෙෆ්ට් වුණා. ඒ නිසා ආයෙ කුඩයක් ගන්නවා. මේ කුඩේ 795 දැන් ඔයාලා හිතුවද අපි මේ රෝස පාටි කරන නිසා මේ අක්කට මේ පාරක් දෙවෙක් කියලා. නෑ අපිවත් තාම දන්නේ දුවෙද්ද පුතිත්ද කියලා. මේ කොහොමත් අපේ අයිඩියා එක තිබි දුවෙක් වුණත් පුතෙක් වුණත් මේ ගන්න බඩු මේ මික්ස් වෙන්නේ. කියන්නේ මේ විදිහට මේ ඔක්කොම පාර මික්ස් වෙන දෙපැත්තට යන විදිහට ගන්න අන්දරන එක තමයි අපි කලින් ඉඳලා සුදුරත් එහෙම කරපු නිසා කලින් ඉඳලාම නේ අයිඩියා එක තිබ්බේ එහෙම කරන්න. මේ නිසා මේ කුඩේ තිබ්බේ රෝස පාට. ඒක ඇහුනේ. නිල් පාට එකක් තිබුණා. ඒක නිකන් මැද මේ ලොම්පොල් වගේ නිකන්. ඒ කියන්නේ සුදු පාටයි අනික රෙද්ද මීට වඩා තුනී වගේ. අපි දැන් සුදු එකත් මෙන්න මේ වගේ එකක් තමයි තිබ්බේ. සුදුටත් ගත්තේ අපි නිල් පාට එකක්. සුදුර ගත්තේ නිල් පාට එකක්. ඒ නිසා මේක අපේ රෝස පාට මේ තිබ්බේ රෝස පාට ඉතින් මේ මොදේකට තිබ්බේ රෝස පාට එක ඉතින් අපි මේක ගත්තා. මේ කුඩේ 795යි මේකම මංජලික තිබ්බ 800 ගණන් නේ. 800 ගත්තා මේක 795යි ඉතින් එහෙන් ගත්තා. ඊට පස්සේ තව ගන්න තව දැන් මේ අනිත් බෑග් එක. ඔව් මේ අනිත් මම ලියනේද? ඔව් ඒ මම ලියනවා. ඊට පස්සේ මේ අනිත් බෑගේ මේ හොස්පිටල් එකට සුදු බෙඩ් ෂීට් එකක් ඕනේ. ඔව් අපේ ලිස්ට් එකේ තියෙනවා හොස්පිටල් එකට සුදු බෙඩ් ෂීට් එකක් කියලා. ඉතින් තව බෙඩ් ෂීට් ඕන. ඉතින් අනිත් බෙඩ් ෂීට් තියෙනවා ගෙදර. අපිට සුදු බෙඩ් ෂීට් එකක් නෑ අපේ ගාව. අපි කලින් මේ අලුතෙන් බෙඩ් ෂීට් දෙකක් ගත්තා මේ තියෙනවා. ඒ නිසා මේ සුදු තමයි නැත්තේ. සුදු නෑ අපිට. සුදු බෙඩ් ෂීට් එක ගත්තා මේක 695යි සුදු බෙඩ් ෂීට් එක. ඊට පස්සේ ඒක ගත්තා. අන්න ඒ ටික. මේ තියෙන්නේ බෙඩ් ජැකට්.
වෙජ් ජැකට් 3ක් ගත්තා මම. වෙජ් ජැකට් එක එක ක්වොලිටි වලින් තියෙනවා. හොඳ අර අයිලට් අල්ල මේ වල්ලා දාපු ඒවා තියෙනවා මේ. ඒවා තියෙනවා. ඒවා තියෙනවා. අපි මේ නෝමල් එකෙන් ගත්තේ මේ වෙජ් ජැකට් එක කියේ මේ 200 මේක 275යි. 275 මේ වෙජ් ජැකට් එක. මේවා නෝමල් වෙජ් ජැකට්. අර ගැද කරලා හැඩ දාලා වැඩි දාපු වෙජ් ජැකට් කියන ඒවා තව තව ගණන් වැඩි. මේ පාට තුනෙන් ගත්තේ තියටර් එකට අඳින්න ඕන කියලා මේ සුදු පාටයක් ගත්තා. සුදු පාට එකක් ගත්තා. පහුගිය කාලේ අයියා මට ගත්ත එකක් තියෙනවා. ඒක ටික පොඩක් ක්‍රීම් පාට උඩ කහ පාට. කහ පාටයි. මේ ඒක තවිද හැකි. ඒකත් අඳින්න පුළුවන්. ඔව්. මේක ගත්තේ හතරක් තියෙනනේ. ඔව් හතරක් තියෙනවා. හතරක් වල තමයි ඕන වෙන්නේ කොහොමද? ඒක වෙජ් ජැකට් ගෙදර තියෙනවත් එක. ඒක හරිය වෙනවා අපි වෙජ් ජැකට් තුනක් ගත්තා. තාම ඒක එච්චරයි තියෙන්නේ. ආයිත් තියෙන්නේ අපි ෆාමසියෙන් ගත්තා. ඊට පස්සේ ඉතුරු ටික තියෙනවා. තව ෆාමසියෙන් ගත්ත දේවල් ටිකක් තියෙනවා. මේ කියන්නේ මේක තමයි බඩු ටික. තව මෙතෙන්ට මෙතන මේ 12 මහිතකට කීයක් ගියද? දැන් මේ අපි 12 මහිතකට කී ගන්න කියන්න ඔයාලට යන්නේ. මේ බඩු ටිකට ඉතින් යාළුවනේ මේ මෙන්න මේ ටික තමයි 12 මහින් ගත්ත බඩු ටික. මේ ඒකට අපිට ගියා මේ 8395. මේ බේබි 12 මහේ බඩු ටිකට 8000 විතරයි. 8395. ඊට පස්සේ මංජලියකට ගියා. අර මංජලියගේ පැනල් දෙකට මේ 575 දෙකක් කියන්නේ 1140ක්. හරි හරි. මංජලියකට ගියා මේ මංජලියකට ගියා 1140ක්. මෙතන 8395යි. 95ක් ගියා මේ ටිකට. මේ යාළුවනේ බඩු ඔක්කොම නෙමෙයි. ඔයාලා මේ වැරදි අදහස ගන්න එපා. මේ බඩු ඔක්කොම නෙමෙයි. මෙතන බඩු වලින් මේ භාගයක් වගේ තියෙන්නේ. බඩු වලින් භාගයයි තියෙන්නේ. රබර් කාපට් ගන්න තියෙන එකේ ඔව් රබර් කාපට් එක ගන්නේ රබර් කාපට් එක අර හොඳ රබර් කාපට් එක 2850ක් වෙනවා. දැන් 12 මහේ අනිත් තැන් වල ඊට වඩා ගණන්. සෝරි 12 මහේ නෙමෙයි 12 මහේ 4000 ගණන්. ඔව් මංජරි එකේ ඒක අඩුයි. ඒක 2800 ගානේ මංජරි එකේ තිබ්බේ. 2800 නේ. ඇත්තටම අපි රබර් කාපට් ඒ වෙලාවේ ගත්තේ නැහැ. මොකද මේ මම අරන් ආපු සල්ලි මදි වුණා. හරි ඒ වෙලාවේ මගේ අතේ කාඩ් එක තිබ්බේ නැහැ. මේ කාඩ් එක කියන්නේ ATM කාඩ් එක මගේ අතේ තිබිලා ATM කාඩ් එක ගෙදරට දාලා ආවයි මගේ අතේ කෑෂ් අරන් ආපු සල්ලි වුණා. ඉතින් අපි කාපට් දැම්ම තවකට කල් තියෙන නිසා කාපට් එක දැම්ම හදිසි නිසා අපි කාපට් එක පස්සේ ගන්න දැම්ම. මෙතන රබර් කාපට් එක නැහැ. රබර් කාපට් එකට 2850ක් යනවා. ඊට පස්සේ මේ කුෂන් එක වගේ මැට් එකක් තියෙන එකක් ගන්න. ඒකල මේ ලිස්ට් මේ ඒකල මේ ලිස්ට් වල නැහැ. ඒව ලිස්ට් වල නැහැ. මේ ලිස්ට් වලට අමතරව දරුවට ගන්න වගේ ඒ අර මෙට් වගේ අර කුෂන් එක තියෙන ඒක අඩුම එක 990යි. 990 එකක් ගන්න ඕනේ. ඊට පස්සේ දරුවගේ බටුවේ දාගෙන බෑග් එක ගන්න ඒකත් 1000ක් විතර වෙනවා. අන්න ඒ වගේ තව තව දේවල් තියෙනවා. ඒවා මේ ලිස්ට් එකේ නැතිවා. ලිස්ට් එකේ තියෙන දේවල් වලින් නෑ ලිස්ට් එකේ තියෙන දේවල් වලින් මේකෙන් රබර් කාපට් එක තමයි නැතිනේ. කාපට් එක තියෙන ලිස්ට් එකේ. රබර් කාපට් එක ලිස්ට් එකේ හොස්පිටල් එකේ ගියේ සුදුට මතකනේ කියන්නේ කිව්වා. ඒක රබර් කාපට් එක විතර ලිස්ට් එකේ මෙතන අඩු. අනිත් එක මේ බඩු ටික මේ බාගේ. ඔව් නැත්තම් හිතේ ඔයාලට 8000 ගන්න ඔක්කොම ගන්න පුළුවන් නෑ 8000 ගන්න මේ. ඔව් ලිස්ට් එකේම තියෙන අපි නැති උනත් ගත්තේ භාගයයි ඔව් ගත්තේ. ලිස්ට් එකේම තියෙන බඩු ටික ගන්න සාමාන්‍ය රුපියල් 17000ක් විතර යනවා මේ. ඒ කියන්නේ මේ ඇඳුම් මේ ටික ගන්න. ටික විතරක් ගන්න දැන් මං චීස් එකක් ගත්තේ දෙකයි. ඔව් දෙකයිනේ. ඒක මේ ලිස්ට් එකේ තියෙන සම්පූර්ණ බඩු ලිස්ට් ටික ගන්න සාමාන්‍ය රුපියල් 17000ක් 18000ක් විතර යනවා. මේ අපේ පැත්තේ මේ ගත්ත කඩින් ගත්තොත්. ඒ කියන්නේ 12 මහෙන් ගත්තොත් 17000 18000ක් වගේ යනවා සම්පූර්ණ. දැන් ඔබ මංජරිකෙන් ගත්තේ මේක විතරයි මේකෙන් ගත්තේ මේ ටික කියන. ඔව් නේ. ඔව් 18000ක් විතර යනවා සම්පූර්ණ ලිස්ට් එකම ගන්න. වෙන්න පුළුවන්. මේ අපි ගත්තේ භාගයන් නිසා තමයි 8395 ගියේ මේ ටිකට. ඊට පස්සේ අතන මංජරික 1000 ගන්න. ඒකට 9000 10000ක් විතර. 10000ක් විතර තමයි මේ අඳුන් ටිකට ගියේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ෆාමසියෙන් ගන්න ටිකක් මේ තියෙන වස්ති බෝතලයක්. ඒවත් ලිස්ට් එකේ තියෙනවා ඔයාලා ප්‍රෙග්නන්ට් අම්මලා දෙන වස්ති බෝතලයක්. මේ වස්ති බෝතලයක් දැන් 770ක් වෙනවා. ඒකයි. ඊපස්සේ පෙකිනි කටු දෙකක් කියලා තමයි අපි ලිස්ට් එකේ ඔයාලා පැතිවල හොස්පිටල් වල කොහොමද දන්නේ නැහැ. දෙකක් ගත්තා. සමහරක් ලිස්ට් වල මේව ඇත්තෙත් නෑ. ඔව් මේව ඇත්තෙත් නෑ සමහර ඒවාගේ. ඔව්. ඊපස්සේ බෝතලේ තියෙන ගොඩක් මේවනේ. බ්ලේඩ් එකක් ගත්තා. තව මේ අර මේ තව තියෙනවා ඔයාලා දන්නේ නැති ප්‍රෙග්නන්ට් මේ කට්ටිය කලින් බබාලා හම්බෙච්ච කට්ටිය නම් දන්නවා. يعني බබා හම්බුනාට පස්සේ අපිට අඳිනවා ලූප් එක තියෙන අපි නෝමල් අඳින පෑඩ් එක නෙවෙයි ලූප් එක තියෙන දෙපැත්තේ ලූප් එකේ තියෙන පෑඩ් එකක් තියෙනවා. මේ
ඒක ඕන වෙනවා. ඒක මම ගොඩාක් ලිස්ට් වල දැකලා නැහැ. ලිස්ට් වල ඇත්තෙම නෑ මේක. නෑ ඒක ගොඩාක් ලිස්ට් වල නැහැ. ඒකත් අනිවාර්යෙන් ඕන මේ මොකයි අපි සුදු මේ අපි හම් වෙනකොට අපි දන්නේ මොකද අපිට ඒ ෆස්ට් ටයිම් නේ ලිස්ට් ලිස්ට් එක අපි දන්නෙත් නෑ. දන්නෙත් නෑ. අපි ස්පීතාලේ ගියාට පස්සේ මේ අර මෙයාගේ රෙදි ඉන්නකොට තමයි දන්නේ එහෙම එකක් ඕන කියලා. ඉතින් අපි ටග්ගා දරි පිටි ගාලා සල්ලි දාලා තමයි මම හිතන්නේ ගොඩක් අම්මලා ඉතින් ගොඩක් ඒ ෆස්ට් ටයිම් මම්මලා දන්නේ නැහැ. ඔව්. දන්නේ නැහැ. අපි දැන් දන්නවා සුදු හම්බෙලා නිසා අපි දැන් මේ සෙකන්ඩ් ඒකින් තමයි මම කිව්වේ කලින් බබාලා හම්බෙලා ඉන්න කට්ටිය නම් අනිවාර්යෙන් දන්නවා එහෙම එකක් ඕන කියලා. මේ ගොඩක් ලිස්ට් වල නැති වුණාට අර අපි නෝමල් අඳින පෑඩ් එක නෙමෙයි. ඒකේ තියෙන අර වෙනම ලූප් එක නැති පැත්තෙන් තියෙන ෆොටෝ එකක් නෑ මේ. ෆොටෝ එකක් ඒ නිසා මේ ඒ වගේ ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එකක් හොයාගන්න පුළුවන් වොත් මේ ෆාමසියෙන් ඉල්ලුවම දන්නවා මම. ෆාමසි ගිහලා දන්නවා මම මේ ඕනනම් වීඩියෝ එකට මම ඇඩ් කරලා තියෙනවා හොයාගන්න පුළුවන් වුණා. එතන මේ මේ පැකට් එකක් ඕනේ. ඒක මෙතන නැහැ. මේක මට ෆාමසි මේ ටික ගත්තා. මේ ටික ගත්තා ඒක අමතක වුණා. දැන් ඒක ගන්න ආයි ෆාමසි ගන්න ඕනේ. ඒක අමතක වුණා. ඊට පස්සේ මේ තව රබර් සෙරප් දෙකක් ඕනේ කියලා තියෙනවා. ඒවා ඉතින් ගෙවල් වල සාමාන්‍ය දේවල් නේ. ඊට පස්සේ 50ක් ඕනේ කියලා තියෙනවා. ඒකත් ඉතින් කියන්නේ. ඒකක් තියෙනවා. ඊට පස්සේ තේ බොන්න තේ කොළ පිටිසීනි පිඟානක් කෝපයක් ඒ ටික ඒවා ඉතින් සාමාන්‍ය දේවල් කොහොමද අපි මේ වෙන ලෙඩක් හැදලා ස්පිරිතාලෙකට අරන් යන්න ටිකනේ ටික. ඒ ඕනි එරන මේ ප්‍රෙග්නන්සි එකකට මෙන්න මේ ටික තමයි යාළුවනේ ඕනි. ඉතින් මේ අපි ඔන්න අක්කගේ බඩු ටික ලෑස්ති කරලා අපි අර භාගයක් ගත්තේ. අර හේතුව මොකද අනික මේ ওই ලිස්ට් එකේ තියෙන ඔක්කොම බඩු ටික හොස්පිටල් එකට ඇත්තම ඕනේ නැහැ. ඕනේ නැහැ. යාලා අර ඕන කියලා තියෙන ඕනේ කියලා tie ලිස්ට් එකක් හදලා එහෙම කිව්වට 24ක් ඕනි අරින් 10ක් ඕනි 12ක් ඕනි නැප්කින් 24ක් ඕනි ඒ ඔක්කොම ටික මේ සමහරවිට ඒ ඔක්කොම ටික මේ ඕන වෙන්නේ නැහැ. ඕන වෙන්නේ නැහැ. යාලා වෙනම ලිස්ට් එකක් තියෙනවා. බඩු කීපයක් දා දැන් බෙඩ් එක 3යි ෆීට් 4යි ඒ විදිහට තියෙනවා ඉතින් වෙනම. ඒවා බබා ගැනුම් ඒ විදිහට වෙනම දාලා තියන්න තමයි තියෙන්නේ. දාන්නේ අර නැප්කින් 20ක් තිබ්බ නැප්කින් 24ම හොස්පිටල් වල නැප්කින් 10ක් 12ක් හොස්පිටල් වලන් ගියලා හොඳටම ඇති. ඔව් අර මේ ලිස්ට් එකේ මෙන්න මේ බඩු ඔක්කොම ඕනේ කියලා එහෙම කිව්වොත් එහෙම ඔක්කොම හොස්පිටල් එකට අරන් යන්න ඕනේ. මොකෝ මේ අපි අපේ අත්දැකීමෙන් කියන්නේ අපිත් සුදු හම්බෙලකොට අපිත් හිතුවේ අර ඔක්කොම ටික අරන් යනවා. මේ හැවිලා ඊට පස්සේ අපි හොස්පිටල් එකේ ඉඳලා ආයෙත් එනකොට අනේ වැඩක් නැහැ බොඩට උස්සන් කියලා අපි අත්දැකීමෙන් දැනස කියන්නේ ඒ ලිස්ට් එකේ තියෙන දේ ගන්න. ඒක හොස්පිටල් එකට ඔක්කොම උස්සන් යන්න ඕනේ. දැන් ඔයාලගේ මිඩ්වයිෆ් මිස්ලාගේ ඔය ලිස්ට් එකේ ඉල්ල ගන්න පුළුවන්. මේ ෆාමසි මෙන්න මේ බඩු ටිකට ගියා රුපියල් 898ක්. ඒක 900ක් ගියා මේ ටිකට. මේකයි මේ ටිකටයි. ඒක කියන නමුතුණා. කොහොමරි මේ ඔය විදිහ තමයි. ඉතින් මේ තව දෙයක් කියන්න තියෙනවා මේ මුතුණා. මේ ජැකට් ගන්නකොට කහ පාට ඒවා ගන්න එපා. ඔව් කහ පාට ගන්න එපා කියලා කිව්නේ. කහ පාට තව මොනවද පාට වගේ කිව්වා ඔයාලා මිස්. කැමින පාට වගේ පාට වල ගන්න එපා. මොකද හදිසියවත් ඔයාලට සුදු පාට බබේ කමොත් ඒ බබා කහ පාට අඳුර ගන්න බෑ. ඔව් කහ ළමයා කහ වුණොත් අඳුර ගන්න බැරි නිසා කහ පාට බෙඩ් ජැකට් කහ පාට නැප්කින් අක්ක ගාවත් කහ පාට එකක් තියෙනනේ. ඒක මම ඇඳුවත් අඳින්නේ බබා හම්බෙන්නේ කලින් විතරයි. ඒකයි මම කිව්වේ මේ ඕන නැත්තම් 3යි. මේ නැප්කිනුත් කහ පාට තියෙන ඒවා ගන්න එපා කියලා ඒ තියෙනවා. පාට වගේ ඒවා තියෙනවා ගන්න එපා කියලා. නැප්කින් මේ ඇඳුම් උනත් කහ පාට එතකොට ක්‍රීම් පාට ඒවා දැන් අඳින කිසිම දෙයක් කහ පාට ගන්න එපා කියලා තමයි කියන්නේ. මොකද දළුවාලා මුල් මාස තුනේ කහ වෙන්න පුළුවන් කියලා නේ. කහ වෙන්න පුළුවන් නිසා ඒක අඳුර ගන්න බැරි කියලා. අඳුර ගන්න බැරි වෙන හින්දා මේ කහ පාට ගුරු ෆැමිලි පාට ඒ වගේ දේවල් ගන්න එපා කියලා තමයි අපිට කිව්වේ. ඉතින් ඔය අපි දන්න දේවල් ටිකක් ඔය අපිට මතක් වෙන විදිහට කිව්වේ. ප්‍රයෝජනවත් කියලා මේවා ඔයාලා දන්නව ඇති. මේ ඉතින් ඔන්න විදිහ තමයි බඩු ටික. මේ දන්නේ ගොඩක් අපිට සැසි වලින් තමයි අපිට සැසි වලින් තමයි මමත් ඔය අක්කගේ සැසි වලට ගිහිල්ලා මේ පාර මට යවුන්නේ නැහැ. ඒක නැත්තම් කලින් පාර සුදු කියවට නම් ගියා. ඉතින් එහෙනම් අද වීඩියෝ ඉවර කරමු. වීඩියෝ එක ඉවර කරනවා. ඔව් ගිහලා සැසි වලට ගිහලා බලන්න එක්සර්සයිස් කරන විදිහ නම් කියනවා. ඒක මේ දරුවා හම්බුනාට පස්සේ අර බඩ එනෝනේ අම්මලාගේ. මේ පාර සැසි එහෙම එකක් කිව්වනේ. දරුවා හම්බුනාට පස්සේ නේ හම්බ වෙන කලින් ඉඳන් එක්සර්සයිස් තියෙනවා එක්සර්සයිස් තියෙන ගන්න. ඔව්. අර දරුවා හම්බුනාට පස්සේ තර අම්මලාගේ බඩ එන එකට අද මේ පාර ගිය පාර සැසේදී කිව්වා. අර දරුවා හම්බුනාට පස්සේ ගොඩක් අම්මලාගේ බඩ එනෝනේ. අන්න ඒ බඩ අඩු කරගන්න කරනෝනේ එක්සර්සයිස් ටික. කියන්නේ වියදම් නොකර ගෙදරම කරන්න පුළුවන් එක්සර්සයිස් ටික ඔක්කොම වීඩියෝස් එක අක්කලාගේ සැසේ පෙන්නුවා. කියනවා. ඔව් වීඩියෝත් පෙන්නුවානේ. වීඩියෝත් එක්කම පෙන්නුව කරන විදිහ හැමදේම පෙන්නුවා. ඒ කියන්නේ සැසි හරි වටනවා. ඒ නිසා ඒවටත් මගන්ට යන්න මේ එක එක පැත්තේ වල එක එක විදිහට වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේ අපි කිව්ව අපේ පැත්තේ. අපේ පැත්තේ විදිහට තියෙනවා. ඔව් හැමදේම මෙහෙම දන්නේ නැති දේවල් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් සැසි වල ගියාට පස්සේ. ඔව්. ඒක හින්දා තමයි. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මේ අක්කගේ ප්‍රෙග්නන්සි බඩු ලිස්ට් එක බඩු ටික අපි ගත්තේ. ඉතින් එහෙනම්
අපි අදට වීඩියෝ වීඩියෝ එක කතා වැඩි වෙනවා නම් සමා වෙන්න. මේ එකත් ආයි කියන්න ඕනේ. මේ වීඩියෝ එක කමෙන්ට් දාන්න මේ අපි දන්නව දෙයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් එහෙම කියලා දෙන්න. ඔව් කියන්නම් මේ මැසේජ් කමෙන්ට් එකක් දාන්නම්. මේ ඉතින් එහෙනම් අද අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම වීඩියෝ එක බලපුවා හැලුණා. ගොඩක් ස්තුතියි. තව තවත් වීඩියෝ එකකින් එකතු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි. බයි. පරිස්සමෙන්